ආයිබෝන් කියලා පිළිගන්න අදම් සිප්‍රෝ YouTube channel එකට ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්නේ මගේ ස්ටුඩියෝ එක ගැන. යම් වීඩියෝ එකකට. මම මේ විදිහට අලුත් වීඩියෝ එකක් ආයෙත් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරන්නේ මගේ මේ ස්ටුඩියෝ එක ගැන. මට පේනවා මගේ මේ ස්ටුඩියෝ එක තියෙනවා. ඉතින් මේ දින මගේ පිටියස් මගේ වර්ක් ස්ටේෂන් එක. ඉතින් එයා පැත්තේ මේ රින් ලයිට් එක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දෙක වල මේන්ලි පේනවා. ඊට අමතරව මගේ ස්ටුඩියෝ එකේ මිරර් එක වැනිටි මිරර් එක බලාගෙන ෂූට් කරන්නේ. ඉතින් මම මගේ වීඩියෝස් මේ ෂූට් කරන්නේ iPhone 13 ඒ වගේම 11 Pro 11 15 Pro Max ඒ වගේ ෆෝන්ස් වලට මම මගේ වීඩියෝස් normally shoot කරන්නේ. ඉතින් ඔයාලට ඒක 4K 60 fps වලින් වගේ තමයි මම අප්ලෝඩ් කරන්නේ සමහර. ඉතින් එහෙම යූස් කරලා ඒකෙන් cinematic mode වගේ පාවිච්චි කරලා තමයි මම මගේ වීඩියෝස් මේ විදිහට රෙකෝඩ් කරගන්නේ. ඊට පස්සේ මම ඒක මගේ කම්පියුටර් එකට දාලා Premiere Pro use කරලා මම edit කරගන්නවා. ඉතින් ඒක අමතරව ඔයාලා බලා ගන්න පුළුවන් මගේ work station එක මේ විදිහට මම work station එක ගැන වෙන වීඩියෝ එකක් කරලා දිනවා මගේ work station එක specification ගැන. ඉතින් මම briefly කිව්වොත් එහෙම i5 11 gen processor එකක් තමයි මගේ මේ work station එක බලා ගන්න කියලා. මම මේ work station එක build කරලා දාස හොඳම processor එකක් මම මේක use කරලා Intel i5 11 gen processor එකක් මම මේක use කරලා Nvidia 1650 graphic card එකක් තමයි මම මේ work station එකට use කරලා ඉන්නේ. ඒකේ මට බලා ගන්න පුළුවන් dual display එකක් තියෙනවා මගේ. ඉතින් ඔයාලට මේක අමතරව මේ විදිහට gadgets බලා ගන්නපුවම ස්ටුඩියෝ බලාගෙන හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ මගේ සලූන් එක වගේ මිරර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ විදිහට බලා ගන්නපුවම cooling fan ඒ වගේ මට පේනවා මෙන්න මෙතනින් තියෙන blue color thunder sign එකකින් ඒ කියන්නේ thunder design එකකින් light එකක් neon light එකක් ඒකත් මගේ ස්ටුඩියෝ එකේ මම use කරලා තියෙනවා. ස්ටුඩියෝ එක තවත් attractive වෙන්න මම මේ විදිහට මේ item එක use කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මුඩින් RGB light වගේක් යනවා. ඒකත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. වීඩියෝ එක mainly මගේ ස්ටුඩියෝ බලාගෙන හැකියාව ලැබෙන්නේ. ඉතින් මම light up කරන්න මම use කරනවා ring lights දෙකක්. ඉතින් මේකක් තියෙනවා. ඒ වගේම මගේ cam එකට මම mount කරලා තියෙනවා අනිත් ring light එක. Mama mage picker no melle villa virring seeing Mama mage ke magana seeing Mama mage picker no melle villa virring seeing Mama mage ke magana seeing ඉතින් මගේ මේ ගේමින් කීබෝඩ් එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා YouTube එකේ අප්ලෝඩ් කරලා. ඉතින් ඔයාලා ස්ටේෂන් එකේ මගේ ස්ටුඩියෝ එකේ මේ විදිහට බලාගෙන හැකියාව ලැබෙන්න ඕගොල්ලන්ට. ඉතින් ඒ වගේම ඔයාලා පිටින් බලා ගන්නකොට මගේ humidifier එක තියෙනවා. ඒ වගේම මගේ පල්ලෙන් තව gadgets තියෙනවා. ඉතින් මගේ work station attractive කරන්න මේ දේවල් ටික නම් මම use කරලා තියෙන ගොඩක් කට්ටිය මගේ request කරපු වීඩියෝ එකක් තමයි මගේ work station. ඉතින් ගොඩක් කට්ටිය මගේ request කරපු දේවල් තමයි මගේ studio එක ගැන වීඩියෝ එකක් ගේන්න. කියලා ගොඩක් කට්ටිය මම vote කරලා තිබ්බා. මම post එකක් දාලා තිබ්බා next video එක මොකක්ද කියලා. මම guess කරලා තිබ්බා unboxing ද නැත්තම් මගේ ස්ටුඩියෝ එක ගැන ස්ටුඩියෝ එක ගැන ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබුණේ මම මේ මගේ ස්ටුඩියෝ එක ගැන වීඩියෝ එකක් ගෙනා. ඉතින් මේ දැන් තියෙන ස්ටුඩියෝ එක නෙමෙයි තව ටික දවසක් මගේ ස්ටුඩියෝ වෙනස් කරනවා. ඒ කියන්නේ මගේ ස්ටුඩියෝ එකේ ඩිසයින් එක මම වෙනස් කරන්න ඉන්නේ. මේ දැන් තියෙන ඩිසයින් එක නෙමෙයි ඉස්සරහට මගේ ස්ටුඩියෝ එක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මගේ work station එක ගැන කතා කරද්දී මම ලොකුවට mic sim use කරන්නේ නැහැ. ඉතින් මම ලොකුවට mic sim use කරන්නේ නැහැ මගේ videos වල sound වලට. ඉතින් ওই ටික තමයි mainly මට මේ video එක කතා කරන්න තියෙන්නේ මගේ studio එක ගැන ගත්තොත්. ඉතින් තාමත් දම්සින් bro subscribe කරලා නැත්නම් මේ දැන් subscribe කරලා set වෙන්න. එහෙනම් අපි ඊළඟ video එකකින් ඉක්මනට හම්බ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. අද තමයි sign out කරන්නේ.